හායි යාළුවනේ කොහොමද ඔයාලට මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ හරිම ලේසියෙන් මාරම රසට ආප්ප හදන විදිය. ඔයාලත් මේ ක්‍රමයට හදලා බලන්න හරිම ලේසි. මේක ඇකුළු ග්‍රෑම් 750ක් විතර. ඒකට මම පාන් කෑලි දෙකක් පෙඟෙන්න දාලා තියෙනවා. ඒකත් එක්ක පාන් කෑලිත් සමගම ඔයාලා බ්ලෙන්ඩරේට දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඒකටම ආපහු දාන්න පොල් පිටි හැඳි 3ක් ඇති. ඒකට ආප්ප සෝඩා. ආප්ප සෝඩාත් තේ හැඳි කාලක් විතර දාන්න. ගොඩක් දාන්න එපා. ඒ ප්‍රමාණය හොඳටම ඇති. ඊට පස්සේ ලුණු දාගන්න ඇති ප්‍රමාණයට ගොඩාක් දාන්න එපා. අපි හදන වෙලාවට අපිට ලුණු දාගන්න පුළුවන්. වතුර කෝප්ප කාලක් විතර ඒකටම ඇඩ් කරන්න. ඉතින් තියෙන්නේ හොඳට බ්ලෙන්ඩ් කරගන්න. හැබැයි ගොඩාක් බ්ලෙන්ඩ් කරන්න එපා. චූටි අතට කෑලි අහුවෙන ගානට වගේ තියන්න. එතකොට ආප්ප හරිම රසයි. ගොඩ පිටිම වුණාම පාන් පිටි වගේ වෙන්නම අඹරන්න එපා. මේ තියෙන්නේ අපි හදාගත්ත පිටි එක. හරිම ලේසි, මාරම රසයි. ඔයාලත් හදලා බලන්න. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. හිතන්න දෙයක් නැහැ. හරිම ලේසි. හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත පිටි එක. මේක දැන් ඉතින් තියෙන්නේ පිටි එක මොනවත් කරන්න ඕනේ නැහැ. හොඳට ටිකක් කලවම් කරලා හොඳට වහලා තියන්න විතරයි තියෙන්නේ. හෙට උදේ අපිට හදන්න ගන්න පුළුවන්. පැය 6-7ක් ඇති. මේ තියෙන පැය 6කට හදන්න ගත්ත වෙලාව උඩින් වතුර වගේ තියෙනවා නම් ඒක පෙරලා අයින් කරගන්න. පස්සේ උඩින්ම තියෙන වතුර ටික පෙරලා අයින් කරන්න. වතුර බේරලා වගේ තියෙනවා. මද රස්නේ වතුරට මේකට ටිකක් මද රස්නේ උණු වතුරට පිටි හැඳි 3ක් විතර දාලා වතුර පොඩි ප්‍රමාණයක් හොඳට කලවම් කරගන්න. දැන් මේ පිටි එකටම චුට්ට දාලා ඔයා පදම බලා ගන්න. ගොඩ දිය වෙන්නත් එපා. ඒකටම මම සීනි හැඳි 3ක් විතර දානවා. තේ හැඳි 3ක් විතර. ඔයාලා කැමති නම් විතරක් දාගන්න. පොඩි රසක් එනවා. ওই වෙලාවෙම ලුණු චුට්ටක් බලලා ලුණුත් දාගන්න මදි වගේ නම්. ඊට පස්සේ ඉතින් දැන් අපේ මේ පිටි එකේ පදම හරි. ඉතින් ආප්ප හදන්න තමයි විදියට හදාගන්න පුළුවන්. ඔයා කැමති නම් බිත්තර ආප්පද ප්ලේන් ආප්පද ඔයාලා කැමති විදියට ඔයාලට හදාගන්න පුළුවන්. හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. මේ ක්‍රමේ ලේසිද කියලා ඔයාලා පොඩ්ඩක් ඔයාලා වෙනස් විදියටනේ හදලා ඇත්තේ සමහර විට. මේ ක්‍රමේ ලේසිද කියලා බලන්න. හරිම රසට, හරිම ලස්සනට තියෙනවා. දැන් ඉතින් ඔයාලට තියෙන්නේ කන්න තමයි. හරිම රසයි. හදලා බලන්න අනිවාර්යයෙන්ම. මගේ යාළුවෝ මෙහි ගොඩක් ඉන්නවා. දැන් එයාලත් හදයි. ඉතින් බලමු කොහොමද